හායි කොහොමද යාළුවනේ අදත් මගේ වීඩියෝ එකට ඔයාලා සාදරයෙන් පිළිගන්නවා. අද මම ඔයාලට වීඩියෝ එකක් අරගෙන අවිලා තියෙන්නේ. මම ඔයාලට කලින් වීඩියෝ එකේ අරගෙන ආවා අපේ පුංචි සතිපොලක් ගමේ තියෙනවා කියලා. ඉතින් අද පොල තමයි ඔයාලට අරගෙන අවිලා තියෙන්නේ. ඉතින් මේ තියෙන්නේ මම බිස්නස් කරන දේවල්. මම බිස්නස් කරන්නේ එළවලු සරුවත් ඒ වගේම බටු මෝචු වගේ දේවල් තමයි මම බිස්නස් කරන්නේ. මේ තව කෙනෙක්ගේ ඇඳුම්. ඉතින් මේක දැන් පටන් අරගෙන සති 3ක් විතර. විශේෂයෙන්ම කියන්න ඕනේ මේ පොලේ කාන්තාවන් පමණයි සිටින්නේ. එයාලගේ ස්වයං රැකියාවක් විදියට කරගෙන යන බිස්නස් එක තමයි මේ හරියට අපි ගෙනත් තියෙන්නේ. ඉතින් මේ තියෙන්නේ පාපිසි. ඉතින් මේ තියෙනෙත් මගේ පාපිස්සක්. ඉතින් ඒ විදිහට තමයි කාන්තාවක් දිරිගැන්වීම පිණිස තමයි මේ පොල පැවැත්වෙන්නේ. ඉතින් එළවලු වගේම කල් තියා ගන්න දේවලුත් තියෙනවා. මේ තියෙන්නේ තල එල කරලා කළු පාටේව ඉවත් කරපු බැදලා ගත්ත තල තමයි මේ තියෙන්නේ. ඉතින් ඔයාලට ඕන නම් ඒවා උනත් ඔන්ලයින් ගෙන්න ගන්න පුළුවන්. ඉතින් මේ තියෙන තවත් අපේ ගමේ අක්කා කෙනෙක් විසින් හදන ලස්සන මල්. ඉතින් මේ වගේ මල් එකක් රුපියල් 600ක් වගේ පුංචි මුදලක් තමයි වෙන්නේ. ඉතින් ඔයාලටත් ඒවා මිලදී ගන්න ඕන නම් මගේ වීඩියෝ එකට යටින් කමෙන්ට් එකක් දාන්න. ඉතින් ස්වයං රැකියාවන් විදියට කාන්තාවක් ගම ඇතුලේ කරන ගොඩක් දේවල් අපට විකුණ ගන්න අවස්ථාවක් තමයි මේ පොල. ඉතින් වගා කරන අයට එළවලු ටික විකුණ ගන්න, ඒ වගේම විවිධ ස්වයං රැකියාවල යෙදෙන අයට ඒ විවිධ නිර්මාණ විකුණ ගන්න ඇත්තටම මේ පොල ගොඩක් වටින ගම් කුකුල් බිත්තර, ඒ වගේම අපි හදන ගෙදර දීම හදන මුරුක්කු, ඇත්තටම ඒ වගේ ගොඩාක් වටින දේවල් අපට මේ පොල නිසා නිෂ්පාදනයක් කරගන්න පුළුවන් වුණා. මේවා විකුණ ගන්න හොඳ තැනක් අපට මේ හදලා දුන්නා. ඒ වගේම තමයි කාන්තාවක් ගෙදරට වෙලා ඉන්නවට වැඩිය මේ වගේ අවස්ථාවක් උදාවීම පිළිබඳව ඇත්තටම මම ගොඩක්ම ස්තුතිවන්ත වෙනවා අපේ කාන්තා සමිතියට. ඉතින් ඔයාලත් බලන්න මේ වගේ දෙයක් කරන්න උත්සාහ කරන්න. කාන්තාවක් විදියට ගෙදරට වෙලා නිකන් ඉන්නවට වැඩිය මේ වගේ දෙයක් කරන එක ඉතා වටිනවා.